සුබම සුබ දවසක් කියලා පිළිගන්නවා සියලුම දෙනා මගේ channel එකට බොහොමත්ම ආදරෙන්. ඉතින් අද අරගෙන ආවේ sausages recipe එකක්. මේක ගොඩාක් වෙලාවට මුස්ලිම් ගෙවල් වල හදන recipe එකක්. මේ වගේ කාලෙට විශේෂයෙන් මෙයාලා හදනවා. කඩෙන් ගන්නත් තියෙනවා මේක මේ විදියටම. ඒ වගේම ඔයා පළවෙනි වතාවට නම් මගේ recipe එකක් වීඩියෝ එකක් බලන්නේ මගේ වීඩියෝස් සහ recipes හොඳයි කියලා හිතනවා නම් මාව subscribe කරලා තියාගන්න. bell icon එකත් click කරලා තියාගන්න වීඩියෝ එකක් දාපු සැනින් බලන්නට පුළුවන්. ඉතින් මම මේ chicken කිලෝ එකක් තමයි අරගන්නේ. ඉතින් chicken කිලෝ එක අරගෙන ඒකට කැට ලුණු වලින් තේ හැන්දයි ගම්මිරි සැට වලින් පුරවපු තේ හැන්දයි bay leaf දෙකකුත් එකතු කරගන්න. ලොකු ලුණු ගෙඩියකුයි කැරට් අලයකුයි එකතු කරගෙන සාමාන්‍යයෙන් මම දාන කෝප්පෙන් වතුර කෝප්ප 3.5ක් විතර දාලා ලිපේ තියනවා. මේක අනිවාර්යයෙන්ම වතුර තියෙන්න ඕන තැම්බෙද්දී මේක ඉතාමත් මෘදුවට තැම්බෙන්නට අවශ්‍යයි. ඒ හින්දා පැය 1.5ක් දෙකක් මේක සාමාන්‍ය ගින්දරේ තියාගන්නවා. ඒක ලිපේ තියන අතරතුරේ අපට බීට් ජූස් ටිකක් අවශ්‍ය වෙනවා. ඒ හින්දා බීට් ගෙඩියක් අරගෙන මෙන්න මේ විදියට හොඳට අතුල්ලගෙන ඊට පස්සේ මේක ජූස් එකක් බවට පරිවර්තනය කරගන්නට තමයි යන්නේ. ඉතින් අපි මේ කරන්න යන්නේ අපේ මේ sausages එකට අවශ්‍ය කලයක ලබා දෙන්නට ස්වභාවික අමුද්‍රව්‍යයක් පාවිච්චි කරලා ඒ කලයක අරගන්නට තමයි බීට් ජූස් අපි යූස් කරන්නේ. එහෙම නැත්නම් බීට් ජූස් නැතුව වුණත් හදාගන්නට පුළුවන්. මේ විදියට බීට් ජූස් ටික අඹර ගන්න තමයි තියෙන්නේ. මෙන්න මේ විදියට අතින් අරගෙන ඊට පස්සේ මිරික ගන්න. එතකොට ඔයාලට අවශ්‍ය වෙන්නේ මේස හැඳි 4-5ක් වගේ ප්‍රමාණයක්. ඉතින් ඒ ප්‍රමාණයට එනකන් මේක මිරිකගෙන පොඩ්ඩක් පැත්තකින් අරන් තියාගන්න. පැය 1.5කට වඩා ලිපේ තියලා තඹගත්තු chicken එක තමයි මම මේ ඔයාලට පෙන්නන්නේ. මේක ඉතාමත් මෘදු වෙන්නට අවශ්‍යයි. මේ විදියට ඉතාමත් ඉක්මනින් කටුත් කලව ගන්නට පුළුවන්. මේක තැම්බෙන ප්‍රමාණය වැඩි වුණාම ඉතින් මේ විදියට එකම එක කටු කැබැල්ලක්වත් ඉදිරි නොවෙන්නට සියලුම කටු ටික අයින් කරගන්න ඕන. කටු තිබ්බොත් මේක අඹර ගන්න බෑ. ඒ විදියට හදාගන්නටත් ටිකක් අමාරුයි. ඉතින් මේ විදියට කටු ටික ඉවත් කරලා වතුරත් මේකේ මිලිලීටර් 250ක් විතර ඉතුරු වෙන්නට අවශ්‍යයි. ඒ ප්‍රමාණය ඉතුරු වෙන්න තමයි අපි chicken එක තම්බ ගන්න ඕන. මම මේ එකතු කරගත්තේ ජෙලටින් ග්‍රෑම් 30ක්. ඒ 30ට chicken තම්බලා ඉතුරු වතුර වලින් මිලිලීටර් 250ක් 300ක් අතර ප්‍රමාණයක් මම එකතු කරා. ඊට පස්සේ මේ ටික හොඳට දිය කරගන්නවා. ඔයාලට chicken තම්බපු වතුර නැත්තම් ඔයාලට උණු වතුර චුට්ටක් එකතු කරගන්නත් පුළුවන්. එතකොට රසය චුට්ටක් අඩු වෙනවා. chicken තම්බපු වතුර තමයි අපි ගත්තාම රසය අපිට ඒ විදිහට තියාගන්නට පුළුවන් වෙන්නේ. ඉතින් මෙන්න මේ වගේ ජූස් කෙනාපු ඇසුරුමක් තමයි මම ගන්නෙ. ඔයාට පොටැටෝ චිප්ස් හදපු එකක් එහෙම නැත්නම් ප්ලාස්ටික් බෝතලයක් මේ සඳහා ගන්නට පුළුවන්. ඉතින් මෙහෙම කපාගෙන ඒක පොඩක් පැත්තකින් අරන් තියාගෙන මම මේ chicken ටික අඹර ගන්නට යන්නේ. ඔයාට එකවර අඹර ගන්නට බැරි නම් කිහිප වතාවක් හරි පාවිච්චි කරලා මේක අඹර ගන්න. chicken ටික දාලා ඉවර වෙලා බීට් ජූස් එක මම දා ගන්නවා. බීට් ජූස් එක දාලා chicken තඹපු වතුර සමග ජෙලටින් දිය කරගත් වේ මිශ්‍රණය බ්ලෙන්ඩ් එකට දාලා මේක බොහොම ස්මූත් වෙනකන් අඹර ගන්නට අවශ්‍යයි. කෑලි තියන්නට බෑ. එකවර අඹර ගන්නට බැරි නම් දෙතුන් සැරයක් හරි පාවිච්චි කරලා අඹර ගන්න. ලුණු රස මදි නම් ලුණු රස වැඩි කරගන්නට ලුණු ටිකක් එකතු කරන්නටත් පුළුවන්. කලින් chicken එකේ ඔයාලට රහ බලන්නත් පුළුවන්. ඉතින් ඔයාලට තව සුදු ලුණු වගේ දේවල් එකතු කරගන්නත් පුළුවන්. තව මිරිස් රස අවශ්‍ය නම් මිරිස් රස එකතු කරගන්නත් පුළුවන්. මේක අතේ දිය වුණාම ක්‍රීම් එකක් වගේ වෙන්න ඕනි. ඒ වගේ ලෙවල් එකට එනකන් අඹරගෙන අපි මේක දාන්න ගත්ත වාජනේ අරගෙන එහෙම නැත්නම් ජූස් කෙනාපු කප් එකක් තමයි අපි අරගත්තේ. ඒක අරගෙන ඒකට පරිස්සමෙන් මේ ටික දාගන්නවා. දාගෙන මෙන්න මේ වගේ ලෙවල් එකකට ආවහම අපිට මීට වඩා පුරවන්නට බෑ. තවත් ඉතුරු වෙලා තියෙනවා නම් වෙන කප් එකකට ඔයා දාගන්න. මගේ සියලුම ප්‍රමාණවල මම මේකට දාගත්තා. ඉතින් මෙන්න මේ වගේ පොලිතින් රැප් එකකින් හරි එහෙම නැත්නම් ෆොයිල් පේපර් එකකින් හරි ඔතලා කව කරලා මේක ෆ්‍රිජ් එකේ පැය 3ක් විතර තිබෙන්නට හරින්න.
පැය 3ක් තිබ්බට පස්සේ තමයි අපි මේක එළියට ගන්න ඕන. ඉතින් මගේ මේ වීඩියෝ එකට ඔයා කැමති නම් ඔයා යාළුවෙකුටත් ෂෙයා කරන්න අමතක කරන්න එපා. ඒ වගේම නැවතත් මතක් කරනවා පළවෙනි වතාවට මගේ වීඩියෝ එකක් බලනවා නම් මාව subscribe කරලා තියාගන්න. ඉතින් මේ වගේ ගොඩාක් වීඩියෝස් channel එකේ තියෙනවා. ඔයාට ගිහින් බලන්නට පුළුවන්. පැය 3කට විතර පස්සේ තමයි ෆ්‍රිජ් එකෙන් මම මේක එළියට ගත්තේ. ෆ්‍රිජ් එකේ යට කොටසේ තමයි මේක තියලා තියෙන්නේ. ඉතින් ඊට පස්සේ බෝතලයක් වගේ නම් අපිට පොඩ්ඩක් ඉරලා වගේ ගන්නට පුළුවන්. මේක චුට්ටක් ඉරන්නට අමාරු නිසා මම චුට්ටක් දිගටම කපා ගන්නවා. කපද්දි සොසේජස් එක කැපෙන්නේ නැති වෙන්න අරගන්න. කැපුණට ප්‍රශ්නයක් නැහැ. ඉතින් චුට්ටක් ඇතට පේනවා. ඒක තමයි ප්‍රශ්නේ. ඉතින් අපි සොසේජස් එක මෙන්න මේ විදියට එළියට ගත්තාම මෙන්න මේ වගේ බෝතල් ෂේප් එකකට එහෙම නැත්නම් රවුන්ඩ් ෂේප් එකකට තිබ්බ ලස්සන සොසේජස් එකක් අපිට හම්බෙනවා. මේක පහය මේ වගේ වුණාට ඒ පෙනුමත් මේ වගේ වුණාට මේක ගොඩක් හොඳ රසයක් එනවා. ඉතින් ඔයාට ඉතාමත් ඉක්මනට හදාගන්නත් පුළුවන්. මතක තියාගන්න මේක ලිපේ තියලා ආපහු ෆ්‍රයි කරන්න. එහෙම නැත්නම් ආපහු බදින්නට අමාරුයි. ඔයා මේ විදියට සෑන්ඩ්විච් එකකට එහෙම නැත්නම් බන් එකකට තියලා ආහාරයට ගන්නට පුළුවන්. ආපහු ලිපේ තියන්න මේක මෙල්ට් වෙන ගතියක් තමයි එන්නේ. ඒක පොඩ්ඩක් මතක තියාගන්න. ඒ වගේ කන්න අකමැති නම් ඔයා හදන්නට යන්න එපා. මේ විදියට කන්න කැමති නම් විතරක් හදන්න. මේක උයපු චිකන් වලින් තමයි අපි හැදුවේ. ඉතින් ඔයාට මේක මේ විදියටම ආහාරයට ගන්නට පුළුවන්. ඔයාටත් ඉතාම පහසුවෙන් හදාගන්නට පුළුවන්. ලොකු ජාති එකතු කරන්නට අවශ්‍ය නැහැ. ස්ටීම් කරන්න අවශ්‍යත් නැහැ. හදපු ගමන් කන්නත් පුළුවන්. ඉතින් නැවතත් මතක් කරනවා මගේ channel එකේ ඔයාට අවශ්‍ය වීඩියෝස් තියෙනවා. තවත් සොසේජස් හදන වෙනම වීඩියෝස් තියෙනවා. ජෙලටින් නොදා හදන රෙසිපීස් තියෙනවා. මම ඒවා description එකේ දාන්නම්. ඔයත් ගිහින් බලන්න. සුබ දවසක් ගෙහෙන්න නම්